අලුතෙන් තට්ටුව ගහපු එකක් වැඩ ඉවර වෙගෙන යන්නේ. තව පැය ගානකින් තට්ටුව ගහලා ඔක්කොම ඉවර වෙනවා. ඉතින් කණු ගහලා පේන තට්ටුව ගහලා තියෙන ඉතින් මේ ඩ්‍රිල් එකෙන් විදලා නෙවෙයි ආක් එකෙන්ම විදලා ගහලා තියෙන්නේ මේ ටැග් පවා. කොහොම ලස්සන. අය කෙලින්ම ඉතින් ඔරිජිනල් කම්පැනි ගහුවා වගේ තමයි. කණු වල උනත් වැල්ඩින් පාරවල් පේනවනේ. ඕවට තමයි වැල්ඩින් කියන්නේ. මම කෑල්ල ගහලා අර කණුවේ මේ කණුවෙත් ඔරිජිනල් කෑල්ලක් කපලා ඉවරලා මේ ගහලා තියෙන්නේ වෙනස්. වැල්ඩින් පාරවල්. ඔය විදියට වැල්ඩින් කරන්නේ ගැරිජ් 100කට ගියොත් ගැරිජ් 10ක විතර තමයි ඔය විදියට පාස්සන්නේ. වාහනයක් දාන්න කලින් මේ වගේ වැඩ කරලා තියෙන එකක් ඉස්සරවම බලන්න ඕනේ. ගොඩාක් ගැරිජ් ගිහිල්ලා වැඩ කාලා අනාගෙන අන්තිමේට එනවා අපි ගාවට. එතකොට අපිට කරන්නත් අමාරුයි. හරියට වැඩක් කරලා නැති වෙච්චාම හරියට වැඩක් කරන තැනකට ඉස්සරවම වාහනයක් දාන්න කලින් බලලා දාන්න ඕනේ. වෙනවනේ මේ වගේ කරපුවාම ආයි ජීවිතේට දිරන්නේ නැහැ. මේ වගේ කරා කියන්නේ කෙලින්ම අවුරුදු 15ක් වොරන්ටි දෙන්න පුළුවන්. මම දෙනවා අවුරුදු 15. ඒ විදියට කරලා තියෙන්නේ. වයිප්ලේට් උනත් ඇතුලේ තින්ත ගාලා හැම පිනිස්සයක් ගාලා තියෙන්නේ. ගාලා ඉවරලා තමයි ගහන්නේ. දැන් මේ ඔක්කොම ගයින් කරලා ලස්සනට කැටලොයි ටික දාලා හදලා ගත්තාම ආයෙ ඉතින් මේක ටින්කරින් කරාද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. පේන් කරාද කියලාවත් හොයන්න බෑ. ඒ වගේ හදන්න ඕනේ වාහනයක් හදනවා කියන්නේ. එහෙනම් මූණ වලල්ලක් දිරලා තිබිලා වටම ගැහුවා වලල්ල. මේ ඔරිජිනල් පේන්ට් තිබ්බ වාහනයක්. ආයි ලෙවල් එක උනත් ෆෝන් එකෙන් බලන්න පුළුවන් කොහොමද කියලා. ආම් බලන්න ලෙවල් එක 100% තියෙනවා. කොහොමද 100 ලෙවල් එක? 56 මාට්ට ගහලා මේක වැල්ලම් පිටින් ටෙන්ට් එක ගහන්න හදලා තියෙන්නේ. කට්ටියට අපි දාන්න වීඩියෝ එකක් පේන් කරලා ඉවරලා. තව කොහොමද සතියකින් වගේ මේක පේන්ට් එක වෙනවා. එතකොට වීඩියෝ එක දාපුවම බලන්න කොහොමද කියලා. එහෙනම් ඔරිජිනල් විදියට ස්පොට් ගහලා තියෙන්නේ. මේ ඔක්කොම ලාම්පුවෙන් ගහපු ඔක්සිජන් වලින් ගහලා තමයි ඔය තියෙන ස්පොට් එක. එහෙනම් වැල්ඩින් උනත් ඕනේ කෙනෙක්ට බලන්න ගිහිල්ලා මේ විදිය